පොඩි නමක් ගුරු ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මට නම් බෑ මට ගෙදර යන්නම ඕන. මම ඔබ වහන්සේට ගොඩාක් ආදරෙයි මගේ ගුරු ස්වාමීන් වහන්සේට. නමුත් මට මහානකමේ ඉන්න බෑ. ඊට පස්සේ ආයස්මතුන්ට කිව්ව පොඩි නමට දැන් කොහොමවත් හිත හදා ගන්න බැයිද? බෑ. සිවුරු අරින්නම ඕනේද? ඔව් කිව්වා. හරි. එහෙනම් ගුරු පූජාවක් විදිහට එකම එක දෙයක් කරනවද? හාන් කියලා කිව්වා. පොඩි නම මං දිරපු පරණ කුටියක ඉන්නේ. පොඩි නම මන්ට පුළුවන් ද කුටියක් හදලා දීලා යන්න. ඔයාගේ ගුරු හාමුදුරන්ද ඔයාගේ අතින්ම කුටියක් හදලා ඔයා සිවුර ඇරලා යන්න. ඔයාට සංසාරේ කවදා හරි කුටියක් හදපු පින විපාක දෙයි. උණු වෙන්නේ නැද්ද පොඩි නමගේ හිත? කොහොම හරි කරනවා කියලා හිතන්නේ නැද්ද? මං කොහොම හරි කරනවා කියලා හිතුවා. පොඩි නම ඔයා කරන පින වැඩියෙන් කරන්නත් මට භාවනාව පහසු වෙන්නත් ඔයා කුටි හදන ගමන් කේසා ලෝමා නකා දන්තා තචෝ කියන අසුබ භාවනා වචන ටික කියා ඉන්න කිව්වා. මාස 3ක් විතර කුටි හැදුවා. ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා ආචාර්යන් වහන්සේ කුටි හදලා ඉවරයි. ආයෙනම් මම හිතේ ඉන්න පොඩි නම ඔයා මහන්සි වෙලා හදපු එකනේ මගේ සතුටක් තියෙනවා. ඔයා එක දවසක් හරි ওই කුටියේ ඉඳලා රැයල් වෙනකල් ඔයා භාවනා කරන්න. ඊට පස්සේ හෙට යන්න. අර පොඩි නම මාසේ අර කුටිය ඇතුළට ගිහින් ඉඳ ගන්නකොට අලුත් කුටියනේ නැවුම් බවෙන් කය සැහැල්ලු වුණා. කරපු පින්බලෙන් හිත සැහැල්ලු වුණා. ලොකුවට නැතත් අසුබයේ මාස 3ක් සිහි කිරීම හිතට නැගුණා පුරුද්දක් විදිහට. හිත එකඟ වුණා සමාධියටපත් වුණා. සෝවාන් වුණා. සෝවාන් වෙච්ච කෙනා දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකෙම එක පැත්තක වෙලා සිවුර ඇදලා ගලෙව්වත් එයා මහානකම අතාරින්නේ නැහැ. ඒක සෝතාපන්න භවයේ විපාකය. දැන් අර පොඩි නමන්ට අපි එපා එපා ඔයාට යන්න දෙන්නෙම නැහැ කිව්වා නම් තවත් වෙනවද නැද්ද? එයා දරදඬු. එයාට යම් කාලයක් දුන්නා. දැන් ඔය ගෙවල් වල ප්‍රශ්න කොල්ලෝ කෙල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවෙච්ච ගමන් අම්මා තාත්තා එකපාරම අර දසමහා යෝධයෝ වගේ සෙම්පති බලයක් අරගෙන නවත්තපිය. අද නවත්තපන් කියනවා. ඇත්තටම අවංකව ගත්තොත් ඒක කොහොමද කරන්නේ? අපි ළමයාට කාලයක් දෙන්නේ නැත්තේ ඇයි? හැදෙන්න කාලයක් දෙන්නේ නැත්තේ ඇයි? දුව මේ පැත්ත හොඳ නෑ. ඔයා දන්නවනේ අපි පවුල් වල ස්වභාවය. ඔයාට අපි මෙච්චර කාලයක් උගන්වන්න ගත්ත උත්සාහය. ඔයාලා ගැන අපිට තේරෙන්නේ නැතුව නෙවෙයි. අපිත් ඔය වයස පහු කළා. අපිට ඒ කාලේ කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒ උනට දුව ඔයාලට අපි කියලා දෙන්න ඉන්නවා. තේරුම් ගන්න. එකපාර නෙවෙයි හිමීට ඔයා හිත හදාගෙන ඔයා මේ ඉගෙන ගන්න පැත්තට හිත ගන්න. ඒ දරුවට දැනෙනවා අම්මව එතකොට. තාත්තව දැනෙනවා. ගොඩාක් බලන්න ශනික නියෝග වලින් දරුවෝ දරදඬු වෙලා. ඒ ප්‍රශ්නේ විසඳන්න දන්නේ නැහැ. මං කිව්වේ ඒකයි ලොකු බරක් එකපාර ගන්න එපා. ලොකු බරක් එකපාර ගන්න එපා. එතකොට මේ ප්‍රශ්න වලින් මිරිකෙනවා. පැහැදිලිද?